මම කටුගස්තර ධර්ම විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවය කරන්නේ. මගේ නම සරත් සේනනායක. මගේ දුව මහනුවර මහාමායා විද්‍යාලයේ ඉගෙනීම ලැබුවා. තුන් වරක් විභාගය ලිව්වා. නමුත් එකවරකදී ඇග්‍රි මැනේජ්මන්ට් විෂය ධාරාව හදාරන්නට යුනිවර්සිටි එක සිලෙක්ට් වෙලා ආවා. ඒ වගේම IT මැනේජ්මන්ට් විෂය ධාරාවටත් සිලෙක්ට් වෙලා ආවා. නමුත් එයාට අවශ්‍යතාවය තිබුණේ වෛද්‍යවරියක් වීමට. මේ වෛද්‍යවරියක් වීමේ අවශ්‍යතාවය නිසා අපි දෙමාපියන් විදිහට හොයලා බැලුවා කොහොමද ලංකාවේ විශ්වවිද්‍යාල ඉඩ මදි වුණත් දේශ රටක හෝ අධ්‍යාපනය ලබන්නට හැකියාව තියෙනවද කියලා විවිධ මාධ්‍යයන් ඔස්සේ අපි තොරතුරු හෙව්වා. මට FB සමාජ මාධ්‍ය දාලේ ගිය තොරතුරක් ලැබුණා. QIB කියලා යුනිවර්සිටි එකක් ලංකාවේ ඒ අය සම්බන්ධ වෙලා ආමේනියාවල යර්වාන් ජාතික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව ලබා දෙන බව. ඉතින් මම එහි තිබුණු දුරකථන අංකයකට කතා කළා. ඊටමත් සුහදශීලීව ඒ අය පිළිතුරු දුන්නා කුමක්ද කෙරෙන්නට ඕන කියන කාරණේ පිළිබඳව. ඉතින් මම බොහෝ දුරට තොරතුරු ඒ අයගෙන් ලබාගෙන දුවගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට වෛද්‍යවරියක් වීමට ඇගේ තියෙන බලාපොරොත්තුව සාර්ථක කරලා දීමට QIB ආයතනයත් සමග සම්බන්ධ වෙලා මේ වන විට යර්වාන් ජාතික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා සුසුකම් ලැබලා ඉතින් මම ඉතාමත් සතුටුයි දෙමාපියන් විදිහට අපට දරුවන්ට කරන්නට පුළුවන් මේ අධ්‍යාපනය ලබන්නට දෙන්නට පුළුවන් ඉහළම තැන ලබා දෙන්නට QIB විශ්වවිද්‍යාලය හරහා අපට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අපට අවිශ්වාසයෙන් තොරව මේ විශ්වවිද්‍යාලයට යවන්නට හැකියාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කළ සහ ඒ සම්බන්ධයෙන් අපේ දරුවන්ට අවස්ථාව සලසා දුන් QIB විශ්වවිද්‍යාලයේ අසේල පඬිත වෛද්‍යතුමා ඒ වගේම මේ ආයතනය හා සම්බන්ධ වෙලා ඉන්න අපේ හිටපු විභාග කොමසාරිස්තුමන් ධර්මසේන සර්. ඉතින් ඒ අයගෙත් විශ්වාසය අපට මේ දුව යවන්නට හේතුවක් වුණා. ඒ නිසා ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා කාර්ය සඳහා අපේ දියණියට. ඒ වගේම මේ දියණිවරුන් සහ පුතණුවරුන් විශාල ප්‍රමාණයක් මෙවර යර්වාන් විශ්වවිද්‍යාලයට යනවා. ඉතින් ඒ සියලු දෙනාටම සුබ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වේවා කියලා. QIB campus makes your future dream come true. We guarantee your future.